කුඩා ගම්මානයක එක්තරා මහලු මිනිසෙක් තම දේනියන් දෙදෙනා සමග ජීවත් වුණා. ඔහු සෑම දිනකම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළත් ගොඩක් මුදල් උපයන්න නම් නොහැකි වුණා. ඔවුන්ගේ පවුල ගොඩක් දුප්පත් වූ අතර බොහෝ රාත්‍රීන්වලදී ඔවුන් ආහාරයට ගත්තේ දියාරු සුප් සහ වියලි පාන් පමණයි. එක් සැන්දෑවක පියා තම දේනියන් දෙදෙනා දෙස බලමින් මෙහෙම කිව්වා. මගේ දරුවනේ, මම හැමදාම ගොඩක් වැඩ කරනවා. ඒත් දැන් මම ගොඩක් වයසයි. මට ගොඩක් මහන්සි. තවමත් අපිට මෙහෙම හරි කන්න තියෙන එක නම් ලොකු දෙයක්. දියණියන් දෙදෙනා ගතිගුණ වලින් එකිනෙකාට වඩා ගොඩක් වෙනස් වුණා. වැඩිමහල් දියණිය කරුණාවන්තයි වගේම ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කළා. ඇය හැම වෙලාවෙම තම පියාට උදව් කළා. තාත්තේ, කරුණාකරලා ටිකක් විවේක ගන්න. මම මේ වැඩේ ඉවර කරන්නම්. බාල දියණිය ගොඩක් කම්මැලි කෙනෙක් වූ අතර කිසිම වැඩක් හරියට කරේ නැහැ. ඇය බොහෝ වෙලාවට ඇය වෙහෙසට පත් සිටින බව පැවසූ අතර සියල්ල අන් අයට කිරීමට බාර දුන්නා. ඔතබඩ මහන්සේ, මම ඒක පස්සේ කරන්නම්. එක් සැන්දෑවක පියා තම දියණියන්ට ආදරෙන් කතා කළා. ළමයිනේ, මම ඔය දෙන්නට ගොඩක් ආදරෙයි. ඒත් මට ටිකටම වැඩ කරන්න අමාරුයි. ඔයාලා දැන් වැඩිමහල් තරුණියන්. ඔයාලගේ ජීවිතේ වගකීම දැන් ඔයාලම බාර ගන්න ඕනි කාලේ ඇවිල්ලා. ඔහු ඔවුන් දෙදෙනා දෙස හොඳින් බලා දිගටම කතා කළා. ඔබ නිවසින් පිටත් වෙලා ජීවත් වීමට රැකියාවක් සොයා ගන්න ඕනි. වැඩිමහල් දියණිය එක්වරම එකඟ වුණා. ඔබ හරි තාත්තේ, මම මගේ උපරිමය කරන්නම්. මට හැකි සෑම අයුරකින්ම අපේ පවුලට උදව් කරන්නම්. බාල දියණිය නොසලකිලිමත් ලෙස පිළිතුරු දුන්නා. මම හිතන්නේ මම ගෙදර ඉඳලා ගෙදර ටික බලාගත්තා නම් හරි. වැඩිමහල් දියණිය රැකියාව සොයා පිටව යාමට සූදානම් වූ විට ඇගේ පියා ඇයට කතා කළා. සෑම විටම උදව් ඉල්ලන අයට උදව් කරන්න. ඔයා කරන වැඩේට ගරු කරන්න. සෑම කාර්යයක්ම අවංකව සහ සැලකිල්ලෙන් කරන්න. ස්තුතියි තාත්තේ. මම ඔබේ වචන මතක තබා ගන්නම්. ඇය ගමන ආරම්භ කළා. ඇය රැකියාවක් සොයමින් දින ගණනාවක් ඇවිද ගියා. එක්තරා පාරක ගමන් කරන අතරතුරේදී කැඩුණු අතු සහිත වියලි ගසක් දුටුවා. තරුණ දුව, කරුණාකරලා මගේ මේ වියලි අතු පිරිසිදු කරලා මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද? ඇගේ දෑත් රිදුනත් ඇයට කැමති වුණා. ඔව්, මම ඔබට උදව් කරන්නම්. ඇය අතු පිරිසිදු කර ඇය සතුව තිබූ සියලුම ජලය ගසට වත් කළා. නමුත් දැන් ඔබ ළඟ වතුර ඉතිරිව නැහැනේ. ඒකට කමක් නෑ. ඇය දිගටම ඇවිද ගියා. මාර්ගයේ දිගේ බොහෝ දුරක් ගිය විට ඇයට ඉරිතැලීම් සහිත කැඩුණු ගල් උදුනක් හමු වුණා. ඔබට මාව හදන්න පුළුවන්ද? මම කඩා වැටෙන ආසන්නයි. දැරිය බිමෙන් මඩහුලා ගත්තා. මම මගේ උපරිමය කරන්නම්. ඇගේ ඇඳුම් මඩවලින් අපිරිසිදු වුණා. නමුත් ඇය සිනාසෙමින් උදුර පිළිසකර කර නැවතත් ඇගේ ගමන ආරම්භ කළා. ඉක්මනින්ම ඇයට කළු පස්වලින් වැසී ගිය කුඩා බැටළු පැටවක හමු වුණා. මම කුණු වලකට වැටුණා. ඔබට මාව වැවේ වතුර පිරිසිදු කරන්න පුළුවන්ද? ඔව්, ඇත්තෙන්ම. එන්න මා සමග. ඇය බැටළු පැටවා නැවත පිරිසිදු හා සුදු වනතුරු මෘදු ලෙස සේදුවා. මම නිසා ඔයත් එමිලා. ඒකට කමක් නෑ. එදා රාත්‍රියේ දැරිය විශාල මන්දිරයකට ළඟා වුණා. සමා වෙන්න, මම රැකියාවක් සොයනවා. ඔබට මේ වැඩ කළ හැකි. සෑම දිනකම කාමරය පිරිසිදු කරන්න. නමුත් කිසිවිටකත් අගුල දැමූ කාමරයට ඇතුළු නොවන්න. ඔව්, මම එහෙම කරන්නම්. ඇය දිගු කලක් අවංකව දක්ෂ ලෙස වැඩ කළ අතර නීති රීති එලෙසටම අනුගමනය කළා. ඇය නිවසට ආපසු යාමට තීරණය කළ විට නිවසේ අයිතිකරුවන් hina වෙලා මෙහෙම පැවසුවා. ඔබ අවංකව වැඩ කළා. ඔබට ඇගීමක් ලැබිය යුතුයි. ඔවුන් ඇයට රන් හා රිදී ලබා දුන්නා. ආපසු එන අතරමඟදී ගස නැවතත් කතා කළා. ඔබ මට උදව් කළා. මගේ මේ මිහිරි පළතුරු වර්ගන කන්න. උද්දුන ඇයට කතා කළා. මෙන්න ඔබට උණුසුම් පාන්. බැටළු පැටවා සෙනාසුණා. කරුණාකර මේ මුතු ගන්න. ඇය නිවසට පැමිණි විට ඇගේ පියා ඇය ගැන ගොඩක් ආඩම්බර වුණා. මගේ දුවේ, මම ඔබ ගැන ගොඩක් ආඩම්බර වෙනවා. බාල සහෝදරිය ගොඩක් ඊර්ෂ්‍යාවෙන් රන් රිදී දෙස බැලුවා. ඇය දැන් පොහොසත්. මමත් කොහොම හරි පොහොසත් වෙනවා. ඇය පොහොසත් වීමේ අරමුණින් නිවසින් පිටව ගියා. කම්මැලි දියණිය එම මාර්ගයේම ගමන් කළ නමුත් කිසිවෙකුටත් උදව් කිරීම ප්‍රතික්ෂේප කළා. ඔබ මට උදව් කරනවද? අපෝ නැහැ. මාව අපිරිසිදු වෙනවා. ඔබට මාව හදන්න පුළුවන්ද?
බැහැ මගේ ඇගේ කුණු ගැවෙනවා. කරුණාකර මාව සෝදන්න. මගේ නෑත්තලා ඉන්න. ඇයටත් ඒ විශාල නිවස වෙත ළඟාවීමට හැකිවූ අතර වැඩ කිරීමට බාරගත්තත් ඇය නීති රීති නම් අනුගමනය කළේ නැහැ. මම මේ අගුරු දාපු කාමරයට ඇතුළු වුණා කියලා කිසිවෙකු දැනගන්න එකක් නැහැ. ඇගේ තේරීම නිසා ඇයට වේදනාව සහ පසුතැවීම හැර අන් කිසිවක් ලැබුණේ නැහැ. කුසගින්නෙන් වෙහෙසට පත්ව තුවාල වූ ඇය අවසානයේ නිවසට පැමිණියා. තාත්තේ මම වැරදි මට සමා වෙන්න. වැඩිමහල් සහෝදරිය මෘදු ලෙස කතා කළා. අවංගකම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සෑම විටම හොඳ ප්‍රතිඵල කෙන දෙනවා. ඒ දවසේ ඉඳන් බාලදුව ගොඩක් වෙනස් වුණා. දැන් මගේ තුවල දෙන්නට වැඩ කිරීමේ සැබෑ වටිනාකම තේරෙනවා. ඊට පස්සේ තාත්තා සහ දුවලා දෙන්න සතුටින් ජීවත් වුණා. කරුණාව, අවංකකම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සෑම විටම හොඳ ප්‍රතිඵල ගෙන දෙන බව ඔවුන් ඉගෙන ගත්තා.